හායි good morning. දැන් වෙලාව පාන්දර 5යි. දැන් මම උයන්න හදන්නේ. මුලින්ම බත් එක ලිපේ තියලා දැන් චිකන් කරි එක හදන්න යන්නේ. දැන් මම ඒකට අවශ්‍ය ලුණු, කරපිංචා, අමු මිරිස්, තක්කාලි ලෑස්ති කරගන්නවා. ඉඟුරු සුදු ලුණු ටික වංගෙඩිය දාලා හොඳට කොටා ගත්තා. දැන් ඇතිලිය ලිපේ තියලා තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙනකොට ඉඟුරු සුදු ලුණු, කරපිංචා, කුරුඳු කෑල්ලකුත් දාලා තෙලෙන් හොඳට මලව ගන්නවා. මේක හොඳට මැලවුණාට පස්සේ තෙලට මිරිස් කුඩුයි 3-5යි දාලා පොඩ්ඩක් බැද ගන්නවා. පස්සේ ගම්මිරිස් ලුණු දාලා තව ටිකක් බැද ගන්නවා. මේ ටික හොඳට බැදුනට පස්සේ අපි අර සූදානම් කරගත්ත චිකන් ටික මේකට දානවා. දැන් චිකන් ටික හොඳට මේකේ කවලම් කරගන්නවා. දැන් තක්කාලි ටික දාලා මේක වහලා හොඳට චිකන් වල වතුරෙන් මේක තම්ම ගන්නවා. දැන් මේක හොඳට තැම්බිලා තියෙන්නේ. මේක හොඳට තැම්බුණාට පස්සේ මම මේකට පොල් කිරි එකතු කරගන්නවා. පොල් කිරි එකතු කරගෙන තව චුට්ටක් චිකන් එක හිඳ ගන්නවා. දැන් මේ මං හදන්න යන්නේ පරිප්පු. පරිප්පු එක හොඳින් පිරිසිදු කරලා ඒකට කරපිංචා ලුණු ඒකටම මිරිස් 3-5 කහ දාලා හොඳට කවලම් කරගන්නවා. දැන් මිටි කිරි ටිකක් දාලා මම ඒක හොඳට හිඳව ගන්නවා. දැන් මේ මං හදන්න යන්නේ බෝන්චි කරි එකක්. බෝන්චි ටික ඉස්සෙල්ලාම හිමියටම ලියා ගන්නවා. දැන් ඒකට අවශ්‍ය කරපිංචා ලුණු අමු මිරිස් කුරුඳු ඔක්කොම ලෑස්ති කර ගන්නවා. මේ ටික ඔක්කොම ලෑස්ති කරගත්තට පස්සේ ඇතිලියක් ලිපේ තියලා ඒකට තෙල් චුට්ටක් දාලා රත් වෙනකොට මම ඒකට බටර් චුට්ටකුත් දා ගන්නවා. ඒකට මම ලෑස්ති කරගත්ත කරපිංචා ලුණු ඔක්කොම දාලා පොඩ්ඩක් තෙලෙන් මලව ගන්නවා. මැලවුණාට පස්සේ මම ඒකට බෝන්චි ටික දානවා. බෝන්චි ටික දාලා ටිකක් කවලම් කරනවා. හොඳට කවලම් වුණාට පස්සේ මම ඒකට දානවා ගම්මිරිස් කහ ලුණු 3-5 දාලා තව පොඩ්ඩක් කවලම් කරගන්නවා. මේක තෙලේ චුට්ටක් මැලවුණාට පස්සේ මම මිටිකිරි චුට්ටක් දාලා හිඳව ගන්නවා. මම මේ හදන්න යන්නේ කැරට් කරි එකක්. මුලින්ම කැරට් ටික කපා ගන්නවා. දැන් ඒකට අවශ්‍ය අනිත් අමුද්‍රව්‍යත් කපාගෙන ලෑස්ති කර ගන්නවා. පස්සේ මම භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් චුට්ටක් දාලා ලෑස්ති කරගත්ත කරපිංචා ලුණු කුරුඳු ඔක්කොම දාලා තෙල් චුට්ටක් මලව ගන්නවා. මේක ටිකක් මල වුණාට පස්සේ මම කැරට් ටික එකතු කරනවා. දැන් කැරට් ටිකට ලුණු මිරිස් 3-5 කහ දාලා හොඳට කවලම් කරගන්නවා. මේකට මම දිය කිරි මිටි කිරි දෙකම දාලා හොඳට හිඳව ගන්නවා. මේ තමයි මම අද හදාගත්ත මෙනු එක. මේක මාර රස මෙනු එකක්. දැන් මම බෙදාගෙන රස බලන්න හදන්නේ. බබාට කන්න මම උදේට ලෑස්ති කරගත්ත ෆ්‍රයිඩ් රයිස් එකක්. එයාකට බටර් චුට්ටක් දාලා කරපිංචා කැරට් ලුණු දාලා පොඩක් මලවගෙන මැලුණාට පස්සේ බිත්තරයක් දාලා
මම ඒකට බත් ටික දාලා පොඩ්ඩක් කවලම් කරගන්නවා. මේක හොඳට කවලම් වුණාට පස්සේ මම මේකට දානවා ගම්මිරිස් චුට්ටකුයි ලීක්ස් පොඩියට හීනට ලියාගෙන මම මේකට එකතු කරගන්නවා. මේ තියෙන්නේ එයාගේ කෑම එක. කෑම කාලේ ඉවර වෙලා මම ගියා වරණ්ඩාව පොඩ්ඩක් හොදන්න. මේ දවස්වල වැස්ස නිසා ඉක්මනට ඒක ජරා වෙනවා. පස්සේ රෙදි ටික වැඩට දාලා මම පොඩ්ඩක් ගාඩන් එක පැත්තට ගියා. අද පිපිලා තියෙන මගේ ලස්සන මල් ටික බලන්න. මල් ටික බලලා ඉවර වෙලා ඇවිල්ලා බබාව වොෂ් දාලා උදේ වරුවම බබත් එක්ක තමයි ඉතින් දවස ගෙවුනේ. ඔන්න ඔහොමයි උදේ වරුවේ කාලේ ගෙවුනේ. ඕ දාපුව සූදෙද්ද? බබා ජෝනාලා ඉන්නේ. කෝ බලන්න.